හෙලෝ ළමයි කොහොමද ඔයාලට? අද මගේ වීඩියෝ එක තියෙන්නේ ගම්චොන් කල්චර් විලේජ් එක ගැන. ඉතින් අපි ගියා දකුණු කොරියාවේ බුසාන් නගරේ තියෙන ගම්චොන් කල්චර් විලේජ් එක බලන්න. ගම්චොන් කල්චර් විලේජ් එක කියන්නේ 1950 දශකයේ යුද්ධ කාලේ ඉදිකරපු ගම්මානයක් තමයි මේ ගම්චොන් ගම්මානය කියලා හඳුන්වන්නේ. ඒ දවස්වල මේකේ ජීවත් වෙලා තියෙන්නේ යුද්ධයෙන් පලා ඇවිල්ලා සැඟවෙලා හිටපු කට්ටිය තමයි. පසුව 2009 වර්ෂයේදී කලාකරුවන් සමග එකතු වෙලා මෙම ගම්මානය සංවර්ධනය කරලා තියෙනවා කලා ගම්මානයක් විදිහට. මේ ගම්මානයේ තියෙන විශේෂත්වය තමයි කඳු බෑවුම් වල ඉදිකරපු වර්ණවත් ගෙවල්. ඒ වගේම බිත්ති පුරා ඇඳපු ලස්සන චිත්‍ර, ඒ වගේම තව තියෙනවා කට්ටියට ෆොටෝ ගහන්න ලස්සන පිළිම හදලා. ඉතින් ඒ හින්දා විදේශිකයන් ගොඩක් දෙනෙක් මේ තැන නරඹන්න එනවා. විදේශික අය ගොඩ දෙනෙක් මේකට ඇවිල්ලා හම්බොක්කිය. ඒ කියන්නේ කොරියානු ජාතික ඇඳුම තමයි හම්බොක්කිය කියලා කියන්නේ. ඒක ඇඳගෙන ගොඩ ෆොටෝ ෂූට් කරන්න විදේශිකයන් පැමිණලා තියෙනවා. ඒ වගේම මේ ගම්මානය චිත්‍රය ඇඳලා තියෙන කෝප්ප, ඒ වගේම ෆෝන් කවර, ඒ වගේ ඇඳුම්, බෑග් මේ වගේ කඩවල් වල විකුණන්න දාලා තියෙනවා පාර දෙපැත්තේ. ඒ වගේම මේකේ තියෙන පඩිපෙල් වල ඉඳලා ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා. පොඩි පොඩි ගෙවල් වල ඇතුලේ කැෆේ දාලා තියෙනවා. ඉතින් විදේශිකයන් ගොඩක් දෙනෙක් මේ වගේ තැන්වලට ගිහිල්ලා මේ ෆොටෝස්, බෑග් වගේ දේවල් මිලදී ගන්නවා. මේ ඉන්නේ හම්බොක් ඇඳගෙන යන දෙන්නෙක්. ඉතින් මම කීප දෙනෙක් වීඩියෝ කරගත්තා. හැමෝම වීඩියෝ කරගත්තේ නැහැ. ඉතින් මේ වගේ තව අලුත් වීඩියෝ ඔයාලට මම අරගෙන එනවා. මෙච්චර වෙලා මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ වගේ තව අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න එන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. මම Korean SL YouTube channel එකේ. බුදු සරණයි ඔයාලට.